අපේ අධිකරණ ඇමතිතුමා. දැන් මේකත් පොඩ්ඩක් බලන්න. ඔබේ අති ශ්‍රේෂ්ඨ නායක විජේවීර මහත්තයා. මගේ නෙමෙයි ඒ ජනතාව පිළිගන්න අධිකරණ ඇමතිතුමාගෙන් අහනවා දැන් ඔබතුමාගේ අති ශ්‍රේෂ්ඨ නායකයා. එතකොට කියනවා නෑ නෑ මගේ නෙමෙයි JVP එකේ කියලා. දැන් මෙතන ගැටුමක් පේනවනේ. ඇත්තටම මේ එකට හිටියට අර මුජිබර් මන්ත්‍රීතුමා කිව්වා වගේ එලහරකයි මීහරකයි ගැට ගැහුවා වගේ. ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් ඕන්න වීඩියෝ තියෙනවා දාලා පෙන්නන්න සාක්ෂි සහිතයි. අර්ජුන් මහේන්ද්‍රන් අරන් එනවා කිව්වා. තාම මොනවද කිව්වේ? ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරනවා කිව්වා. එයාගේ ගෝලයක් දැන් ඉන්න ආරක්ෂක ඇමතිතුමා කිව්වේ මොනවද? මාස 2යි පොයේ 2යි කිව්වා. අවුරුදු 60ක් මේ රට විනාශ කරපු මේ රට පස්සට ඇද්ද මේ රටේට ආයෝජකයෙක් කෙනෙකුට ඒ ආයෝජකයා ආපහු හරවලා අරපු 71 88 89 කැරලි ගහපු මේ රට විනාශ කරපු JVP එකම තමයි මේ අලුත් දෙස් අරගෙන මේ වෘකයාම තමයි මේ බැටළුවම පොරවගෙන එන්නේ කියලා අපි කිව්වා. එතුමා ගහන තරමක් ගහන්නේ පුස්සෙඩි. එක්කෝ එක තැන උඩ ගහනවා උණ්ඩ ඇවිල්ලා ඔලු උඩට වැටෙන්න. ඊයේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමත් මේ පිළිබඳව කතා කරා. ඊයේ පැවැත්වුණා 60 වෙනි සංවත්සරයේ ජනතා විමුක්ති පෙරමුණේ. ඉතින් ජනාධිපතිවරයා ජනාධිපති විදිහට නෙවෙයි අපිට නම් දෙන්නේ ජනාධිපති විදිහට නෙවෙයි මේ ඇවිල්ලා ඊයේ නම් කතා කරේ JVP නායකයා විදිහට. හරියටම දැන් එතුමාගේ වෙස් පෙරලියක් සිද්ධ වෙලා ඊයේ තමයි නියම සතා එළියට ආවේ. ජනාධිපතිතුමා ලොකු මේ සද්දයක් දාලා කිව්වා පුළුවන් නම් සභා ටික හදන්න මාස 3න් ගලවනවා කිව්වා. මම ජනාධිපති විදිහට අනේ මේ ජනාධිපතිතුමා උවිත කලිනුත් ওই වගේ සද්ද දැම්මනේ. නේ මතකනේ ඔබතුමන්ලට? මොකද්ද කිව්වේ? මාස 2යි දෙන්නේ කිව්වා. මාස 2ක් යනකොට තමුන් හොරකම් කරපු සල්ලි ලිස්ට් එකකුත් හදාගෙන තුන්ඩකුත් එක්ක ගෙනල්ලා දෙන්න කිව්වා. මේ එහෙම නැත්තම් බලාගමු කිව්වා. මාස මේ කිව්වේ මේ ජනාධිපති වෙන්න කලින් ඡන්ද දවස්වල කියපු ඒවා. ඊට පස්සේ මොනවද කිව්වේ? අර්ජුන් මහේන්ද්‍රන් ඕන්න වීඩියෝ තියෙනවා දාලා පෙන්නන්න සාක්ෂි සහිතයි. අර්ජුන් මහේන්ද්‍රන් අරන් එනවා කිව්වා. තාම මොනවද කිව්වේ? ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරනවා කිව්වා. එයාගේ ගෝලයක් දැන් ඉන්න ආරක්ෂක ඇමතිතුමා කිව්වේ මොනවද? මාස 2යි පොයේ 2යි කිව්වා. ඔය වගේ ජනාධිපතිතුමා නන්දවත් සද්ද දාලා තියෙනවා. අර පුස්සෙඩි ගහන්න සැබෑ දක්ෂයා. එතුමා ගහන තරමක් ගහන්නේ පුස්සෙඩි. එක්කෝ එක තැන උඩ ගහනවා උණ්ඩ ඇවිල්ලා ඔලු උඩට වැටෙන්න. ඉතින් මේ කතාවත් අර ඉතින් වැඩි ගණන් ගන්න හොඳ නැහැ. ඉතින් මේකත් අර සුපුරුදු ජනාධිපතිතුමාගේ පුස්සෙඩිල්ලක් තමයි. මාස 2කින් 3න් ඕකත් අර වගේ කయ్య ඔය නිකන් ටෝක් විතරයි ජනාධිපතිතුමාගේ. දැන් අනික් කාරණේ වැදගත් මේක. මොකද්ද? මම පොඩි වීඩියෝ එකක් දාන්නම්. මේ ජනාධිපතිතුමා කියන එකක්. දැන් මේ ජනාධිපතිතුමා කියන්නේ මොකද්ද? JVP එක අමතක කරන්න බෑ කියලා. දැන් මේ කට්ටියකට තර්ජනයක් කරනවා. අපිත් මේ කතාවේ සාරාංශය තමයි අපිව අමතක කරනවා නම් අපිත් එක්ක ඉන්න එපා කියන එක. දැන් මේ කියන්නේ කාටද? අපිටද? නෑ. ඒගොල්ලොත් එක්කම ඉන්න කට්ටියට. දැන් මේ ජාතික ජනබලවේගය කියන පක්ෂය හදනකොට අපි හැමදාම කිව්වා මේක අස්සේ ඉන්නේ JVP එක කියලා.
අර පරණ අවුරුදු 60ක් මේ රට විනාශ කරපු මේ රට පස්සට ඇද්ද මේ රටේට ආයෝජකයෙක් කෙනෙකුට ඒ ආයෝජකයා ආපහු හරවලා අරපු 71 88 89 කැරලි ගහපු මේ රට විනාශ කරපු JVP එකම තමයි මේ අලුත් වෙස් අරගෙන මේ වෘකයාම තමයි මේ බැටළුවම පොරවගෙන එන්නේ කියලා අපි කිව්වා. දැන් මේ JVP වෙබ් අඩවියේ ජාතික ජන බලවේගයේ වෙබ් අඩවියෙන් ගත් එකක්. මේකේ තියෙනවා ජාතික ජන බලවේගයේ සංයුතිය කියලා. මේකේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ. ඊට පස්සේ තියෙනවා 71 සහෝදරත්ව සංසදය. අලුත් පරපුර, අලුත් පියාපත්, ඊතර අපි ජන නියමු කලාකරුවෝ, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනෝදානය, ජාතික භික්ෂු පෙරමුණ, ජාතික විද්වත් සන්ධානය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ඩාබිදු සාමූහික මොනවද නන්ද මේ නම් නේ? ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, කොමියුනිස්ට් පක්ෂය නෙවෙයි ඈ. සමාජ සාධාරණත්වය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සමාජ සාධාරණත්වය සඳහා වෛද්‍යවරු, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, සම අභිමානී සාමූහිකය, හුස්මට හුස්මක් සංවිධානය, එක්සත් වාමාංශික බලවේගය, all Ceylon workers union, inter company employees union. දැන් මේකේ මේ අනුව පේනවා ජාතික ජන බලවේගයේ සංයුතිය ASCII දේශපාලන පක්ෂයක් විදිහට ඉන්නේ ජාතික ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අනික ඔක්කොම අටවාගත්ත සංවිධාන. දැන් මේ ජනාධිපතිවරයා මේ කියන්නේ මේ NPP කියලා නම හදාගත්තට දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ නැතුව මේ ඉන්න අනික් හැමෝටම තමයි මේ ජනාධිපතිවරයා මේ පුදුවේ ආමන්ත්‍රණය කරන්නේ. දැන් මේ NPP කියලා දැන් ඔය ඉන්නේ විද්වත්තු මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, එතකොට නීතිඥවරු, වෛද්‍යවරු. දැන් මේගොල්ලන්ට JVP බැනර් එක අස්සේ මේක අස්සේ මේ මිනිස්සු රස්සා කරපු ඉගෙනගත්ත යම් කිසි සමාජයේ වෘත්තිමය වශයෙන් කීර්තියක් අත් කරගත්ත මිනිස්සු. මේගොල්ලන්ට අර JVP ලේබල් එක අස්සේ ලේබල් වෙන්න බැරි නිසා NPP කියලා එකක් අටවා ගත්තා. දැන් මේගොල්ලෝ මේ JVP ප්‍රතිපත්තියත් එක්ක විරුද්ධයි. JVP ඇත්තරම මේ එකට හිටියට අර මුජිබර් මන්ත්‍රීතුමා කිව්වා වගේ එලහරකයි මීහරකයි යට ගැහුවා වගේ. එකට ඉන්න බැරි නිසා දැන් මේගොල්ලෝ මේ JVP එක පිළිකෙව් කරනවා. දැන් මේ කතා කරන්නේ මගේ හොඳ මිත්‍රයෙක් අපේ අධිකරණ ඇමතිතුමා. දැන් මේකත් පොඩ්ඩක් බලන්න. ඔබේ අති ශ්‍රේෂ්ඨ නායක විජේවීර මහත්තයා මගේ නෙමෙයි ඒ ජනතාවයි පිළිගන්න ජාතික ජන බලය. හිනාවකුත් දැම්මා. දැන් එතන බලන්න අධිකරණ ඇමතිතුමාගෙන් අහනවා දැන් ඔබතුමාගේ අති ශ්‍රේෂ්ඨ නායකයා. එතකොට කියනවා නෑ නෑ මගේ නෙමෙයි JVP එකේ කියලා. දැන් මෙතන ගැටුමක් පේනවනේ. දැන් මේ කාටද මේ තර්ජනය කරන්නේ? දැන් මේ එල්ලිපිට මේ ගැටුම චුට්ට වර්ධනය වෙලා එනවා. දෙන්න දෙපැත්තට අදිනවා. අපි මේ NPP කියලා දැන් ඔය NPP එක ASCII මේ JVP නෝන සෙට් එකෙන් අපි ඉල්ලා සිටිනවා. අනේ කරුණා කරලා. ඇයි මේ කුණු බැනුම් අහගෙන අනුන්ගේ අගු පිල්වල රැගගෙන ඉඳුල් කාගෙන තව දුරටත් මේකේ ඉන්නේ මොකටද? එක්ක ඔබතුමන්ලා ඔය JVP එකේ සෙට් එක ඔය අනුර කුමාරයි JVP එක එලවලා ඔය NPP එකේ බලය ගන්න. එහෙම නැත්නම් ඔබතුමන්ලා ඕක වෙනම කඩන් ඇවිල්ලා වෙනම මොකක් හරි සංවිධානයක් අටව ගන්න. අපිටත් එතකොට ඔබතුමන්ලා එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද ඔබතුමන්ලා ඔය JVP කාර්ය වගේ නෙවෙයිනේ. ඔබතුමන්ලා යම් කිසි ඔය මම මේ කතා කරන්නේ NPP කියන කොටස ඇස්සේ ඉන්න JVP නෝන කුලකේට. ඔබතුමන්ලා මේ වගේ නායකයෙක්ගෙන් කුණු බැනුම් අහා ඉන්න එපා. තව දුරටත් මේ දැන් ඔබතුමන්ලා මේ ප්‍රසිද්ධිය මේ කතා කරලා කිව්වේ ඔබතුමන්ලාට මේ ආණ්ඩුව ඇස්සේ තැනක් නැහැ, තත්ත්වයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට බලන්න දැන් NPP එකේ ලේකම් ඉන්නේ කවුද? නිහාල් අබේසිංහ මහත්තයා, අපේ චතුරංග අබේසිංහගේ තාත්තා. එතුමා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක වැඩ කරපු ඉහළ කීර්ති නාමයක් ලබාගත් විශේෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යාපෘතිවල කටයුතු කරපු කීර්තිමත් වෛද්‍යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්. දැන් එහෙම ඉන්නකොට හරිනම් සෞඛ්‍ය ඇමති කරන්න ඕනේ නිහාල් අබේසිංහ වගේ කෙනෙක්නේ. හැබැයි නිහාල් අබේසිංහ JVP නොවන නිසා අන්තිමට JVP කාර්යයක තමයි සෞඛ්‍ය ඇමති කරේ. කවුද? නලින්ද ජයතිස්සව. මන් දන්නේ එතුමා වෛද්‍යවරයෙක් බව නම් ඇත්ත. එතුමා ස්පිරිතාල වල වැඩ කරාද නැද්ද කියන්න දන්නේ නැහැ. වැඩ කරලා තියෙනවා නම් මම මගේ කතාව සංශෝධනය කරනවා.
මම දන්නේ තුමා විශ්පිරිතාලයකවත් වැඩ කරලා තියෙනවද කියන්න. එතකොට මේ JVP NPP ගැටුම හොඳටම පැහැදිලි. ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ NPP කොට්ටාශයට කරුණා කරලා අපි ඔබතුමන්ලාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඊයේ ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට කරපු ප්‍රකාශය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට ඔබතුමන්ලට කරපු අභියෝගය ඔබතුමන්ලා පිළිගන්නවද? මොකද්ද ඔබතුමන්ලා ජනාධිපතිවරයාට දෙන පිළිතුර? අපි බලාගෙන සිටිනවා. කරුණා කරලා ඒ පිළිතුර දෙන්න. එහෙම බැරි නම් කරුණා කරලා ඕකෙන් එළියට අවිල්ලා අපිත් එක්ක එකට වැඩ කරමු. බොහොම